අපි අද දවසේ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ විදියට සුවිශේෂී පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සාකච්ඡා කරන මොහොත 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සහ 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලයේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කරන අවස්ථාව. මේකෙදී අපි විශේෂයෙන්ම දන්නවා මම වැඩි අවධානයක් යොමු කරන්න කැමති මේ දෙවෙනි පනත සම්බන්ධයෙන් 1974 අංක 2 ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩල සංශෝධන පනත සම්බන්ධයෙන් ගරු සභාපතිතුමියනි අපි දන්නවා දැන් අපේ රටවල් ඉතා වේගයෙන් ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙන රටවල් අපේ රටේ මිනිස්සුන්ගේ ජල අවශ්‍යතාවය ගත්තට පස්සේ දිනෙන් දින වැඩි වෙනවා ජල අවශ්‍යතාවය ප්‍රමාණාත්මක වැඩි වුණත් ජලයේ ප්‍රමාණය වැඩි වෙන එකක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ මේ තියෙන නාගරීකරණය වගේ දේවල් නිසා සහ මිනිසුන්ගේ ජල පරිහරණය කරන තියෙන අක්‍රමිකතාවල් නිසා ජලය දූෂණය වීම ඉතා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මිනිසුන්ගේ තියෙන ජල අවශ්‍යතාවයට සරිලන විදියට ජල සම්පාදනය ලබා දීම සඳහා ලොකු ගැටලුවක් ජල සම්පාදන මණ්ඩලයට තියෙනවා. අපි විශ්වාස කරනවා මේ ගැටලුව අභියෝග අපි ජයග්‍රහණය කළ යුතුයි කියලා. අපේ ගරු ඇමතුමා කිව්වා මේ අවුරුද්ද අපි මේ වසර කීපය ජල සම්පාදනයේ පුනරුදයක් ඇති කරන්න ඕන කියලා. ජල සම්පාදනයේ පුනරුදයක් අපි ඇති කරනවා නම් මේ තියෙන තත්ත්වයක් එක්ක ඒ පුනරුදය අපට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා ආණ්ඩුවක් විදිහට අපිට වගකීමක් තියෙනවා. ජල සම්පාදනයේ පුනරුදයක් ඇති කරද්දී ආයතනවලට, ඒ සේවකයන්ට, ඒ පාරිභෝගිකයන්ට ඒවට අවශ්‍ය කරන නීති රීති ඉඩපස්ථා අලුතෙන් පනවලා ලබලා දීලා, ඒ අයිතිවාසිකම් ලබලා දීලා ඒව ඇතුලේ මේ පුනරුදය සඳහා දායක වෙන්න. ඒතර මේ ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලයට අදාළව 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩල පනත පළවෙනි වරට සංශෝධනය වුණා 1900 අවසන් වරට සංශෝධනය 1992. මේ වෙනකොට අවුරුදු 34ක් මේ පනත සංශෝධනය වෙලා 34ක් කාලයක් ඇතුලේ අපි දන්නවා ජලයේ බෙදා හැරීම දෙගුණයකට වඩා ජල සම්පාදන මණ්ඩලය වැඩි වෙලා තිනවා. බෙදා හැරෙන සීමාව වැඩි වෙලා තිනවා. ඒ කාලේ අපිට ඔය මලප්පවාහන පද්ධති සම්බන්ධයෙන් තිබ්බ අත්දැකීම් ගත්තොත් 1992 වෙනකොට මේ කොළඹ වගේ නාගරික ප්‍රදේශවලට විතරයි සීමා වෙලා තිබ්බේ. අද ජල සම්පාදන මණ්ඩලයට එහාට ගිහිල්ලා තවත් නාගරික ප්‍රදේශවල ඉතා වේගෙන් මේ ජලප්පවාහන කටයුතු සඳහා මැදිහත් වෙමින් තිබෙනවා. එවැනි වටපිටාවක් අපි විශ්වාස කරනවා ජල සම්පාදන මණ්ඩලයේ ඉදිරි කටයුතු සාර්ථක කරගෙන යන්න මේ වැඩපිළිවෙල තියෙන්න ඕන කියලා. ඒකට අපේ ගරු ඇමතුමා පැහැදිලි කරා මේ ඇතුලේ විශේෂයෙන්ම 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩල පනතට සංශෝධන වශයෙන් අපි සංශෝධන 19ක් ඉදිරිපත් කරලා තියෙනවා නව වගන්ති එකතු කිරීම සහ සංශෝධන එකතු කිරීම විදියට. මේකෙදී විශේෂයෙන්ම අපි දන්නවා ජල සම්පාදන මණ්ඩලය අර ඇමතුමා කියපු කාරණාවට අමතරව ජල සම්පාදන මණ්ඩලය වැඩ කරගෙන යද්දී මේ 57A පනතේ තුන්වන කොටසේ විශේෂයෙන්ම දක්වලා තියෙනවා අපේ ජල සම්පාදන ශේෂ්ත්‍රය ඇතුලේ ජල සම්පාදන මණ්ඩලයට අමතරව තවත් විශාල ප්‍රමාණයක් ජලය බෙදා හැරීමේ කටයුතු කරනවා. අපි දන්නවා ලංකාවේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව හරහා ප්‍රජාමුළු සංවිධාන 4000කට වැඩි ප්‍රමාණයක් ජලය සපයනවා ලංකාවේ විශාල පිරිසකට. ඒ වගේ ප්‍රමාණාත්මක භාවය සම්බන්ධයෙන් ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ගැටලු තිබුණාට අපි දන්නවා ඊටාම දුෂ්කරතා මැද අපේ ජනතාව ස්වේච්ඡාවෙන් මේ ප්‍රජාමුළු සංවිධානවල වැඩ කටයුතු කරමින් යනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාවල පළාත් පාලන ආයතනවල ඒ වගේම විවිධ කාර්මික වතුයායන් වල කර්මාන්ත උද්‍යානවල ඒ හැම තැනකම මේ ජල සම්පාදන ව්‍යාපෘති සිද්ධ කරමින් යනවා. ඒ ව්‍යාපෘති වල තාක්ෂණය අත්‍යවශ්‍ය වෙන මොහොතක් අපේ ගරු ඇමතුමා කිව්වා අර 4000න් 2000කට විතර නැවත ප්‍රතිසංස්කරණ සිද්ධ කළ යුතු මොහොතක තමයි අපි මේ ඉන්නේ. ඒතර එවැනි වටපිටාවක අපි දකිනවා මේ ප්‍රතිසංස්කරණ කිරීමේදී තාක්ෂණික සහයෝගය ලබා දෙන්න ලංකාවේ ඒ තාක්ෂණය සම්බන්ධයෙන් ඉතා හොඳ හැකියාවක් තියෙන ආයතනයක් තමයි ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය. එතකොට ඒ තාක්ෂණික සහයෝගය අනිත් ආයතන අතර බෙදා ගැනීමට අදාළ කරන ඉඩ ප්‍රස්තාව අපි හදලා දෙන්න ඕන. අපි හිතනවා මේ අලුතෙන් අපි සම්මත කරන ඒ පනත් කෙටුම්පත ඇතුලේ ඒ තාක්ෂණික සහයෝගිතාවය ලබා දීමට අදාළව ජල සම්පාදනයට තියෙන නීතිමය බාධාවල් සියල්ල අයින් කරලා ඒකට අවශ්‍ය කරන පහසුකම් සපයලා දීමක් කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ජල සම්පාදන ශේෂ්ත්‍රය ඇතුලේ මේකට අවශ්‍ය කරන අධ්‍යයනය කටයුතු කරන්න මේවට අවශ්‍ය කරන විධිමත් අධ්‍යයන ක්‍රියාවලි පවත්වාගෙන යන්න ඒ ජල සම්පාදන ශේෂ්ත්‍රය ඇතුලේ අපිට තියෙන ඒ ජල සාම්පල් පරීක්ෂා කිරීමට අදාළ කරන ලැබ් වල ඒ පහසුකම් ක්‍රියාත්මක කිරීමේදී ලැබ් වලට අවශ්‍ය කරන පිරිස පුහුණු කිරීම කරන්න ඒවට අවශ්‍ය කරන තාක්ෂණික කටයුත්ත සඳහා හොඳ පුහුණුලත් නිලධාරීන් ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලෙ හිටියත් ඒකට අවශ්‍ය කරන මේ පුහුණු කිරීම කරන්න අධ්‍යයන කටයුතු කරන්න අවශ්‍ය කරන ඉඩ නිල ඉඩ ප්‍රස්තාව ලබලා දීලා තිබුණේ නැහැ.
ඒක නිසා අපි මේ පනත ඇතුලේ අපි බලාපොරොත්තු වෙන නිල ඉඩ ප්‍රස්තාව ලැබලා දීලා රටට අවශ්‍ය කරන ඒ තාක්ෂණික නිලධාරීන් අධ්‍යයනයක් සහිත නිලධාරීන් මේ ජල සම්පාදන ශේෂ්ත්‍රය ඇතුලේ වැඩි කරගන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙන්න. ඒ වගේම විශේෂයෙන් ප්‍රජාජල ශේෂ්ත්‍රය, ඒ වගේම අපේ කාර්මික වතු යායන්, කර්මාන්ත උද්‍යාන, ඒ වගේම කසලාප වාහන කාර්යයන් සිදු කරන තැන්, අපේ පළාත් පාලන ආයතන සියල්ලගෙම අපි දන්නවා විශාල ජල ව්‍යාපෘති ප්‍රමාණයක් තියෙනවා. ඒ ජල ව්‍යාපෘති වල ගනුදෙනු කරද්දී සමහර ඒවා තියෙනවා ඉතා කැමැත්තෙන් ජල සම්පාදන මණ්ඩලයට බාර දෙන්න උත්සාහ කරත් අපේ පවතින නීති රීති ඇතුලේ ඒ බාර ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරද්දී විවිධ බාධා සිද්ධ වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒකට අපි මේ පනතේ සුවිශේෂත්වයක් විදිහට දකිනවා. ඒ කැමැත්තෙන් කවුරු හරි Tamanගේ ජල ව්‍යාපෘතිය ජල සම්පාදන මණ්ඩලයට පවරන්න කටයුතු කරනවා නම් ඒ කටයුතු කිරීමේදී තියෙන බාධාවන් ලිහිල් කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම මේ පනත ඇතුලේ කළා. අපි ඒක ඉතා හොඳ ඉතා සුවිශේෂී කාරණයක් විදිහට දකිනවා. එතකොට ඒකට අවශ්‍ය කරන ඉඩ ප්‍රස්තාව හදලා දීලා තිනවා මේ 57 ආ පනතේ තුන්වන කොටස ඇතුලේ ජල සම්පාදන මණ්ඩලයට. ඒ වගේම ගරු සභාපතිතුමියනි අපි දන්නවා විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලයට අදාළව සේවකයෝ විශාල ප්‍රමාණයක් සේවය කරනවා. ඒ සේවය කරද්දී ඔවුන්ගේ රාජකාරිය කරද්දී 8-4 රස්සාව කරන්න බෑ. ඒ වගේම මිනිසුන්ගේ ජල අවශ්‍යතා ලබා දෙද්දී අහවල් වෙලා වෙන්නේ නැහැ, අහවල් වෙලා වෙනවා කියලා වැඩ කරන්න බෑ. ඉතා කැපවීමෙන් මේ වැඩ කටයුතු කරනවා. ඒ සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන නීති රීති සහ උන්ට රක්ෂණාවරණය ලබා දීමට තියෙන ඉඩකඩ විශාල ප්‍රමාණයක් අඩු වෙලා තිබුණා. අපි මේ පනත ඇතුලේ විශේෂයෙන්ම 83 වන වගන්තිය එකතු කරලා මේ පනතේ සේවකයන්ගේ පැත්තෙන් සේවක සුබ සාධනයේ සැපයීම සඳහා වන රක්ෂණාවරණ ලබා ගැනීමට අදාළ කරන වැඩ කටයුතු සම්පාදනය කළා තියෙනවා. සේවකේ රාජකාරියට වාර්තා කරනකොට ඒ රාජකාරියේදී තමන් පදිංචි ස්ථානයේ ඉඳලා සේවා ස්ථානයේ දක්වා එද්දී තමන්ට මොකක් හරි කරදරයක් එහෙම නැත්නම් රාජකාරියට වාර්තා කිරීමේදී මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට අදාළ කරන රක්ෂණයක් ලබා දෙන්න කටයුතු සම්පාදනය කළා තියෙනවා. ඒ වගේම රාජකාරිය යෙදී සිටිද්දී ඒ වගේම වෙනත් සෙසු කටයුත්තක් කරමින් රාජකාරියට අදාළ අනුසාංගික කටයුත්තක් කරමින් තිබිද්දී මොනවා රාජකාරියේ යම් ක්‍රියාවක් සිද්ධ වුණා නම් ඒකට අදාළ කරන රක්ෂණ ආවරණයක් ලබා දෙන්න සේවකයන්ගේ පැත්තෙන් කටයුතු කළා තියෙනවා. ඒ වගේම අපි දන්නා මේ ජල සම්පාදනය වගේ ශේෂ්ත්‍රවලදී විශාල වශයෙන් මතභේද ඇති වෙනවා. මිනිසුත් එක්ක අපිට මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දී විවිධ ගැටුම් ඇති වෙනවා. එවැනි ක්‍රියාවල් වලදී සේවකයන්ට සිද්ධ වෙන ඒ මොකක් හරි පරිගැනීමක් වෙනත් හෝ කාර්යයක් සිද්ධ වෙද්දී ඒ සේවකයාගේ පැත්තෙන් හිටගෙන ඒකට අවශ්‍ය කරන රක්ෂණයක් ලබා දෙන්න, ඒකට අවශ්‍ය කරන මැදිහත් වීමක් කරන්න මේ පනත ඇතුලේ ඉඩක් දෙනවා. ඒක අපි හිතනවා සේවකයන්ගේ පැත්තෙන් ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ගේ පැත්තෙන් ඉතාම සුවිශේෂී කාර්යභාරයක් වෙනවා කියලා. ඒ වගේම මේක 1974 අංක 2 දරන පනතේ 90 වගන්තියේ සුවිශේෂී කාරණා ප්‍රමාණයක් කතා කරන එක සංශෝධන වලට අදාළව. ඒක එකක් තමයි ජල විද්‍යාත්මක රක්ෂිත මතුපිට සහ භූගත ජල විභවයන් තැන්පතු ආරක්ෂා කිරීම සඳහා රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමේ බලය සහ ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන බලය ජල සම්පාදන මණ්ඩලයට ලබා දීලා තියෙනවා. අපි දන්නවා ලංකාව ඇතුලේ විශාල ප්‍රමාණයක් ජලය තිබුණත් ඒවා පරිහරණය කරන්න බැරි තරමට දූෂණය වෙනවා. අපේ මලේගම් ජනතාව පාවිච්චි කරන ජලය අපි දන්නා අපේ කඳුකර ප්‍රදේශවල ජල උල්පත් පටන් ගන්න එතනින්. ඒ ජලයට අදාළ කරන ජලය දූෂණය වීම නිසා අපිට පහළ ඉන්න ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා. එතකොට ජල සම්පාදන මණ්ඩලයට මේ යොදා ගන්න ජල මූලාශ්‍ර සියල්ල අපි ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම මේ ජල උල්පත් වලට අදාළ කරන ජල පෝෂක ප්‍රදේශ නියාමනය කරන්න, පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරන්න, කළමනාකරණය කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න ඕන. ඒක මතුපිට ජලය සහ භූගත ජලය කියන සියලුම තැන්වලදී ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමට ජල සම්පාදන මණ්ඩලයට සුවිශේෂී හැකියාවල් ලබා දෙන්න. බලයක් ලබලා දෙන වගන්ති මේකට ඇතුළත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා හෙට දවසේ මේ රටේ ජලය ආරක්ෂා කරද්දී එවැනි වගකීමක්, එවැනි බලයක් මේ ආයතන වලට ලබලා දෙන්න ඕන. මොකද අපේ රටේ ඒ ජල පෝෂක ප්‍රදේශ අවදානමට ලක් වෙලා තියෙන. අපේ රටේ ජනතාවට ඒ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම නොකළොත් අපි මීට වඩා බරපතල තත්ත්වයක් වතුර සම්බන්ධයෙන් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒක නිසා ඒ ජලය ලබා ගන්නා ජල ප්‍රභවය, ඒ ප්‍රභවය ආරක්ෂා කරගන්න එක, ඒ වගේ මේ කැච්මන්ට් එක ආරක්ෂා කරගන්න එක, ඒ අදාළ වතුර ආරක්ෂිත ගරු නියෝජ්‍යමතුමා තව විනාඩි දෙකක් පාරිභෝගිකයා දක්වා අරගෙන යන්න අදාළ කරන විධිවිධාන හදලා දෙන්න අදාළ කරන වැඩ කටයුතු මේ පනත ඇතුලෙන් සම්පාදනය කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම නාගරීකරණය සිද්ධ වෙද්දී අපි දන්නවා අපජලය සම්බන්ධයෙන් විශාල වශයෙන් දැන් අවශ්‍යතාවයේ තියෙනවා. අපේ රටේ නාගරීකරණය ක්‍රමයෙන් වැඩි වෙද්දී ජලය භාවිතා කිරීම සහ අපජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරගන්න ඕන. අපේ රටේ තාමත් ඒකට අවශ්‍ය කරන නිශ්චිත විධිවිධාන නීති රීති සම්පාදනය වෙලා නැහැ. ඒවා විධිමත්ව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා ජල සම්පාදන මණ්ඩලයට අදාළව ඒ නීති රීති හදලා දෙන එක, උන්ට අදාළ ඒ බලය ලබා දීම, ඒ
අපජලය පිරිපහදු කරගන්න එක අපජලයට අදාළ ප්‍රමිතින් සකස් කරගන්න අදාළ කරන බලය ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙල මේ පනත ඇතුලේ අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට අදාළව ඔවුන්ට අදාළ තියෙන සුවිශේෂී ගැටලු රැසකට මේක ඇතුලේ නිල බලයක් හම්බ වෙනවා. ඒ වගේම ඔවුන්ට විධිමත්ව වැඩ කටයුතු කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒක ඇතුලේ අපේ ඉදිරි කටයුතු ජල සම්පාදන ශේෂ්ත්‍රයට අදාළ කරන ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම වතුර ව්‍යාපෘතියක් කරද්දී ජල සම්පාදන ව්‍යාපෘතියක් කරද්දී මහා පරිමාණයෙන් මේ ව්‍යාපෘති කරන්න ඕන. ඉඩම් පවරා ගැනීම සිද්ධ කරන්න ඕන. ඒකට අදාළ කරන ගිවිසුම් වලට යන්න ඕන. දැන් මේ පවරා ගැනීම ක්‍රියාවලියේදී බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ඒවා වළක්වා ගන්න. මතු පිට සහ භූගත ජලයට අදාළ කරන යම් තැනැත්තකු සමග ගිවිසුම් ගත වීමට ඒ වගේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න. දැන් මෙච්චර කාලයක් තිබ්බ දේපල අත්පත් කර ගැනීම සහ සතුව තබා ගැනීමේ වගකීම විතරයි ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට තිබුණේ. මෙතනින් පස්සේ දේපල මිලදී ගැනීම සඳහා වන පහසුව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට අපි දීලා තියෙනවා. ඒතකොට මේවා ඇතුලේ අපේක්ෂා කරනවා අපේ රටට අත්‍යවශ්‍යයි ඉතා වේගයෙන් ජලය ලබලා දෙන්න අර කියන පුනරුදයට යන්න. ඒ වේගයෙන් අපේ ජල ව්‍යාපෘති හදන එකට ඒ පුනරුදයට යන එකට අදාළව මෙන්න මේ නීති රීති පාවිච්චි කිරීම ඇතුලේ මේ පනත් සම්මත කිරීම ඇතුලේ ජල සම්පාදන මණ්ඩලයට බලය ලබා දීම ඇතුලේ අපි විශ්වාස කරනවා ඉතා ඉක්මනට අපේ අමාත්‍යතුමාගේ සංකල්ප වෙන මේ මහා ජල පුනරුදයට යා හැකි වේවි කියලා. බොහොම ස්තුතියි.